Hi guys, welcome back to my YouTube channel. ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. ඉතින් අද දවස නම් ඇත්තටම පිස්සු දවසක්. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඇයි මං අද එහෙම කිව්වේ කියලා. ඉතින් බලමු අද කවුද මගේ vlog එකට එකතු වෙන්නේ කියලා. ඔයා ඉස්සරහ බලන් යන්න නැත්නම් අපි දෙන්න ඉතින් ගහක් උඩ අපි යනවා යාළුවෙක් බලන්න. යාළුවෙක් ගෙදර ගෙන්න ගත්ත වෙන වැඩකට දැන් අපි යනවා රමන්දේ. මුද්දේ ඉඳලා ගෙදර ඉඳලා අන්තිම මොහොතේ මහරෑට එලි බහිනවා. එලි බහිනවා. තම කොළු කෙල්ල කියන්නේ. අපිට එව්වේ හැමනේ. කිලෝමීටර් 5යි තිබ්බේ. ඔයා පොඩ්ඩක් ඔන් කරලා බලන්න. ඔයාට මුලින්ම ඔපු ලොකේෂන් එක තියෙනවනේ. ඔව් ඔයාගේ කලින්ම ඔයා මට මුලින්ම 5යි ගාන 6යි ගාන විතර කෝල් කරේ ඒ වෙලාවේනේ. ඔව් ඔව්. ඒකනේ යන්නේ. යා හිටපු තැන ලොකේෂන් එක දැම්මත් ගන්න කරන් ලොකේෂන් එක දැම්මේ. ඔව් ඒ වෙලාවේ දාලා තින්නේ එන්නේ මේ පෑලියකට පොලිසිය ළඟ. ඔව්. ඔයා පොලිසිය ගාව ඉඳන් ගෙදරට යන්නද දැම්මේ ලොකේෂන්? මං ඉන්නේ හොරණ ඉඳන්. පොලිසිය ළඟ ඉඳන් ගේ ෂොප් එක ළඟට දාලා තියෙන්නේ. ඉතින් මම කොහෙද ඉන්නේ දැන් මේ? කන්දක් උඩ ඉන්නේ. කොහෙද දන්නේ? කන්දක් උඩ නෙමෙයි පෑලියකට පොලිසිය ඉස්සරහා ඉඳන් ඔක මන් දැම්මේ ඔයාට. පොලිසිය කන්දක් උඩ තියෙන්නේ. අනේ ඔයාලා කොහෙද ඉන්නේ කියලා ඉතින් කාසිනෝදිස්නෝ වත්තර කියලා ලොකේෂන් දාන්නකෝ. ඔයා ඒ ලොකේෂන් එක ඉතින් ඔයාව විශ්වාස කරලානේ කෝකිලාක්කේ අපි ඒ ලොකේෂන් එකට එන්නේ දැන්. අනේ මොනවා කියනවද දන්නේ මට ආවර නිින්දකුත් දාගෙන දැන් නිින්දක් පොඩි කියලාද මෙයා නිති අපි මේ අතරම වෙලා ඉන්නවා. ඔයාව අනේ මට තේරෙන්නේ මොනවද මේ වල තියෙන්නේ කියලා. ඒක තමයි ඔයා නිදිමත අපිට ලොකේෂන් එක තියෙන අපි ආව විශ්වාස කරලා ඒක පළවෙනි ලොකේෂන් එකට ආවා. දැන් අපි ඉන්නේ කන්දක් උඩ. එහෙනම් ඔයාලා අපි ගේගාම තින්නේ. ගේ තියෙන කන්දක් උඩද? එක පොලිසිය කන්දක් උඩ නැත්නම් ඒ කන්දක් උඩ. ගේ තියෙන කන්දක් උඩද? ආන්දා උඩ නෙවෙයි අනේ වන්දා කැපුනේ දේවල්. ඔය කොහෙද යන්නේ? කොහෙද දුවන්නේ? කන්දක් තියනද බලන්නද? හෙලෝ. කන්දක් තියනද කියලා බලන්නද දුවන්නේ? ඔයා කොහෙද ලොකේෂන් එක වල තියන්නේ අපිට? අනේ වන්දා නෑ බං කොහෙ වුණත් ඉතින් මම ෂොප් එකේ එක දාලා ඒක තමයි ෂෙයා කරේ මම. ඔයා හිටපු තැන ඉඳන් එතෙන්ටද ලොකේෂන් දැම්මේ? ඔව්. තමයි මම ගිහිල්ලා මේ වෙබ් එකේ බැලුවේ. ඇයි අක්කේ එහෙම කරන්නේ අපිට? අනේ බොරු කියන්නේ කො ඔයාලා තාම උත්තර වෙන්නේ නැති වෙලා අහන්න මාව අප්පයි කරලා මං එළියට ගියා. මේ ලොකේෂන් එකට අයියෝ අක්කා අපිත් බාගෙන මේ කිලෝමීටර් 5 නෙමෙයි අල්ලපු වැඩ ඉඳලා තියෙන්නේ කියලා. බලන්න ඉතින් ක්ලාස් ප්‍රොජෙක්ට් වත්තර කියලා ඔන්න ඔය නම ගහලා ලොකේෂන් එක ගන්න එතකොට එනවනේ. ඔයා යපු ලොකේෂන් එකට අපි ආවනම් අනාතයි අක්කේ. හරිද? අපි රවුන්ඩ් තමයි දැන් ගහන්නේ මේ. ටී-ෂර්ට් එකක් දාන්න එළියට ගියා. කියනවා කොහොමද බලන්න. ඉතින් පස්සේ වගේ විසි එළියට ගියා මම. මම හිතුවා දැන් මේ වෙලාවට මගේ ලොකේෂන් එක ළඟ දැන් කොළඹට ඇවිල්ලා ඉන්නවා කිලෝමීටර් 5ක් වෙන්නන්නේ කියලා. එන්නේ ඔකත් දැන් එවන විදිය මොන මං ඉතින් අර මේ Google Map එකෙන් නෙව්වේ අනේ. අනේ මන් දන්නේ මට ඒක. Google එක විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි. කෝකිලා විශ්වාස කරත් Google එක විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි. කෝකිලා ඔක්කොටම වඩා අහන්නේ. අනේ මම විසි එළියට ගියා මම බැලුවා මං කන්දක් උඩ ඉන්නේ කියලා කොයිකටද. ඒ කියන්නේ මේක පොඩි ගැත්තක් වගේ ඉඳලා මම හිතුවා ඒකට දන්නේ කන්දක් ගැත්ත වෙන
අන්න වෙනයි අක්කේ. මම්ම හොඳයි. ඔය තාම ඔහෙද ඉන්නේ? පාරේ. ඔහෙද ඉන්නේ? ගෙදරට දෙන්නේ ෂොප් එකට දෙන්නේ? කොහෙට දෙන්න ඕනේ? ඕන තරම් ඉතින් අපේ ගෙදර ඉතින් මතු කොයිල එකක් මම පත්තු කරා ඉතින් එහෙම නෑ ලොකු අපිට මතු නෑ ඉතින් මෙතන දවුලක් නෑ ගෙදර ෂොප් එකට දෙන්න ඕන ගෙදරට එමු. නින්ජා එකත් පත්තු කරේ. මේ මගේ නිින්දක් කළා මගේ නමත් එක්ක ඒකත් මම දැන් ඔයලා කියයි දැන් ඉතින් මරලා මොනවද ඉුවේ? උයාවේ මොනවද? ඉුවේ නෑ මොනවද ඕන උයන්නම් දැන්නේ අර මේ අර කෝස් එකකට ගිහිල්ලා අපෝ අපි එන්නේ ඔයාගේ මේ මොකද්ද නූඩ්ලස් එක කන්න බලාගෙන මෙලෝ රහකට නෑ ඔයා මොනවද හදන්න දෙයක් කියන්න මම හදලා තියන්නම් එහෙනම් ගෙදරට එන්න මොනවද චිකන් රෝස් කරලා බිරියානි හදලා මටන් කරි එකක් හදලා අනේ කනවා වගේ කතා කරන්නේ නූඩල්ස් එකක් හදන්න දෙනා ඔයාට මොනවද ගේම් කවුනේ මේ ඔයාට නම් මොකුත් අරන් එන්නේ නැහැ හොඳේ දැන් එන එක මම දැන් මොනවා ගේන්නද මට මොකද මාව ගෙන්න ගන්නේ වැඩ කරගන්න බා දැන් ඒකවල මම අද මේ වැඩට යන්නේ නැහැ නැත්නම් බයි බා පිස්සු ගෙලින්න ඇස්තෙන්න එපා අපි ආවට පස්සේ කීයටයි දන්නේ එලා ෂොප් එක ළඟට එන්න ඕන නම් මෙහෙට එනවා නම් ගෙදරට එනවා නම් ගෙදරට එන කෙලින්ම ගෙදරට කැමතිද දැන් ඔයා කියන්නේ ගෙදර එන්න එපා ෂොප් එකට එන්න කියලා නේ අපිව ගෙදරට ගෙන්න ගන්න බෑනේ ඔයාට නේද නෑ ඒ අනිවාර්යයෙන්ම උයයි කියන මම දුසන්ප දැන් අපේ ගෙදර ලොකු එන්නේ නැහැ තාරේ මොකද මේක ෂොප් එක ළඟමයි ගෙදර අපි මුලින්ම ෂොප් එකට එන්නම් අපි ෂොප් එකට එන්නම් කොච්චර ෂොප් එක ප්‍රොමෝට් කරන්නනේ හදන්නේ අපි එන්නම් ෂොප් එකට නෑ ගෙදරට එන්න නෑ අපි නෑ අපි මුලින්ම ෂොප් එකට යනවා ඔයා එන්න ෂොප් එකට ටීෂර්ට් එකක් හරි අඳගෙන මට ඉන්න පුළුවන් මෙහෙම නැත්නම් අඳුමත් දාපු ෂොප් ඔව් ඔයා ඉතිමම නෑ එච්චර වෙලා යන්නේ මේ අපි ෂොප් එක ගාවට එන්නම් මේ මදු ෂොප් එක දැකලත් නෑනේ පොඩ්ඩක් ෂොප් එක බලලා ෂොප් එක පස්සේ බලන්න බැරි ගෙදරට එන්න පස්සේ ආපහු ගෙන්න ගන්න ඔයා එන්න බෑ ෂොප් එක බලන්න මේ කන්දක් උඩ ගියක් හොයාගෙන බොහොම අමාරුවෙන් අපි දුක් විඳා පැත්තකට ගෙදරින් කන්ද වෙනවා මේ ඔයාගේ වොයිස් එක මේ ඔක්කොම අහගෙන ඉන්නවා අපි මේ ඔයාගේ වොයිස් එක මේ මුළු ලෝකෙම අහගෙන ඉන්න වෙලාවක ඔයා තමයි අපිත් එක්ක සම්බන්ධ නෑ අපි මේ රේඩියෝ channel එකට කෝල් එකක් ගත්තා හරිද ආතල් එකට මේ ඒකේ පොඩි තරගයක් යනවා මේ හොඳම යාළුවට කෝල් එකක් ගන්න කියලා හරිද සිරසෙන් දාලා බලන්න ඉතින් අපිට වෙන කවුරුත් යාළුවෝ නෑනේ අපිට වෙන කවුරුත් යාළුවෝ නෑනේ ඉතින් අපි වාට ගත්තා ඔයා අහන්න නැති අපි ෂොප් එකට එන්නම් ඔයා ෂොප් එකට එන්නම් කම්මැලිකම් දාන්න එපා මෙතන ඉතින් ඔන්න අපි ප්ලේස් එකට ආවා අපි අද ආවා කෝකිලක්කව බලන්න ඒව තමයි ලැබෙන්නේ හයි අද අපි ආව කෝකිලක්කව බලන්න ෂොප් එක කෝකිලාකගේ ෂොප් එක තියෙන්නේ වත්තල ක්ලාසිස්ටෝ ඉතින් ඔයාලටත් ඕන්නම් ඉම්පෝට් කරන ඇඳුම් ගන්න බැංකොක් ඉන්දියා ෂේන් ඉතින් ඔයාලට පුළුවන් ෂොප් එකට ඇවිල්ලත් ගන්න එහෙම නැත්නම් එයාගේ තියෙනවා TikTok page එක classic clothing store අන්න ඒක ෆලෝ කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න මගේ account එකත් subscribe කරලා තියාගන්න bye කියලා බයි කියව ගන්න ඕනේ ඉක්මනට ඒත් එක්කම ඔයගොල්ලන්ට ඔන්ලයින් ඕඩර්ස් දාගන්නත් පුළුවන්. ගෙදරට මාම සල්ලි දෙන්නත් පුළුවන්. COD තියෙනවා. නම්බර් කියන්නකෝ.
Note 7673511013. මගේ නම්බර් එක නෙමෙයි මෙයාගේ නම්බර් එක. ඕඩර්ස් දාන්න මෙයාට. මට නෙමෙයි. බයි. ඉතින් අපි ආවේ ෂොප් එකට කෝකිලා අක්කව බලලා යන්න. ඉතින් එයාට සපෝට් එකක් විදියට ඉතින් බ්ලොග් එකට එයාවත් එකතු කරගත්ත එයාගේ ෂොප් එක ගැන කියන්න. ඉතින් කොයි වෙලාවෙත් කෝකිලා අක්කගේ වැඩේම කච ගාන එක කට වහන්නේ චුට්ටක්වත්. ඉතින් බලන්නකො කොයි වෙලාවෙ බැලුවත් වීඩියෝ එකේ කියවන එකක්ම තමයි තියෙන්නේ. ඇයි කවුද බනින්නේ? වොයිස් එක කපනවද? නෑ නෑ නෑ. ඒ කපන්න. නංගි. ඇයි? පේනව නේද බොරු චාටුව. අපි ඒක පොඩ්ඩක් මේව කරමු. ඒක අපි චොං ගාන ගත්තා. අර කිට් 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 කියලා යනවා. ඔව් බීප් සද්දය. ඔව් බීප් සද්දයක් දානවා. කෝකිලාකට ලස්සන වෙලා කැමරාවට. ටිස් වැදරෙන්න දැන් මොකද්ද ගන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. දඩයක් දාලා යන්න හදන. ඔය තෝරලා බලන්න ඔය ආස කරන ඒවා ගොඩාක් තිබ්බනේ. මේ අක්කේ අර මේ ෆෝන. මෙහෙ තියෙන මස්කාරා එක. කීයද ඔක? 1800. ඔයාට ඉතින් පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න වෙනවනේ ඉතින්. පොඩි. 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 හරිනම් නිකන් දෙන්න වටිනවා අපිට. ඔව්. ඉතින් ආපු වෙලාවේ ඩ්‍රෙස් දෙක තුනක් අරගෙන ට්‍රයි කරලා බැලුවා. ඒ වෙලාවෙත් කෝකිලා අක්කගේ වැඩේම කියවන එක. ඉතින් කාටට නම් නිදහසක් නැහැ. එයාව බලන්න ගියා කියන්නේ ඉතින් කියවනවා ඉවරයක් නැහැ. ගොඩ දවසකට පස්සේ තමයි එයාව බලන්න ගියේ. ඉතින් ඒ හින්දා කොයි වෙලේ බැලුවත් කියවනවා ඉවරයක් නැහැ. කච ගාන එක. මං ඔක්කොට දැන් මුකුත් පෙන්වන්න එපා දැන් අපි යා. ඉතින් කෝකිලා අක්කා මාවයි මදු අක්කවයි ෂොප් එකේ තියලා චුට්ටක් එළියට ගියා ෂොප් එක බලාගන්න කියලා. ඉතින් අපි දෙන්නගේ වැඩේ ෂොප් එකේ අපි දෙන්නට සෙට් වෙන ඇඳුම් තෝරගන්න ෆිට ඔන් කර බලන එක. ඉතින් ඇත්තටම මම මේ කිට් එකට නම් මාර මාස වුණා. ඒක ෆිට ඔන් එකත් මාර ලස්සනයි. ඒ නිසා මම මේක ගන්නවා කියලා තීරණය කළා. ඒකම මදුවක් අත ඉතින් ඩ්‍රෙස් තෝරනවා. ඔය විදිහට තමයි අපේ දවස ගෙවෙන්නේ. දවස කියන්නේ මේ රෑ තමයි යාගේ ෂොප් එකට ආවේ. හැබැයි ඉතින් දවල් වගේ තමයි. ඉතින් හැමදාම හැම කෙනෙක් එක්කම hina වෙලා සතුටින් ඉන්න ඕන. මොකද අපි කොච්චර කල් ජීවත් වෙයිද කියලා ඇත්තටම දන්නේ නැහැනේ. ඉතින් පුළුවන් තරම් කල් හැම කෙනෙක් එක්කම සතුටින් hina වෙලා සමගියෙන් හරි ආදරෙන් ඉන්න ඕනේ. ඉතින් මේ වගේ යාළුවෝ ඔයාලටත් ඉන්නවා නම් මෙන්ෂන් කරගෙන යන්න. කන්ද වෙනවා. මේක ඉතින් ඔය විදිහට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් TikTok කර පිස්සු නටනට හිටියේ. ඉතින් ගොඩාක් දේවල් වීඩියෝ කරන්න බැරි වුණා. එහෙනම් ආයෙමත් vlog එකකින් ඔයාලව බලන්න එනකන් සතුටින් ආදරෙන් පරිස්සමින් ඔයාලා හැමෝම ඉන්න ඕනේ.